සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අපි නිවාඩුවට ගෙදර ආපු නිසා මට හිතුණා ඩේ බ්ලොග් එකක් කරන්න. අද දවසේ මම මොනවද කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අද මම ගෙදර ඉන්න නිසා මට තමයි ගෙවල් අස්පස් කරන වැඩේ පැවරුනේ. ඉතින් මං ඒ වැඩේ කරනකම් අපේ අම්මා අපිට බොන්න කොළ කැඳ හදනවා. ඉතින් මං හරි මාසයි කොළ කැඳ බොන්න. ඉතින් අපි පොඩි දෙන්නත් හරි මාසයි. අපිට අම්මලා ගෙදර ආවම තමයි ගොඩක් වෙලාවට කොළ කැඳ වගේ જાති බොන්න හම්බ වෙන්නේ. මොකද මම ගෙදර මේ කොළ කැඳ වගේ දේවල් නම් හදනවා අඩුයි. මොකද උදේම මෙයාලට ඉස්කෝලේ ගෙනියන්න කෑම හදනවා. ඊට පස්සේ මෙයාලා ඉස්කෝලේ ගියාම ඉතින් කවුරුත් නැහැනේ. ඔන්න ඉතින් අතු ගාලා ඉවර වෙලා උදේම කොළ කැඳ එකකුත් බිව්වා. ඊට පස්සේ අපි මේ හදන්නේ හවසට පොඩි කෑමක් හදන්න. අපේ අම්මගේ ආප්ප. තුනම මොනවද? පිපෙන්නද? මොනවද දාන්නේ පිපෙන්න? ඔය හට්ටිය මුකුත් තිබ්බද? පොල් වතුර වලට හාල් විතරයි. ආප සෝඩා දාලා. පොල් වතුර වලට හාල් පිටි සීනි ආප සෝඩායි. දාලා වතුර කවන්න කරනවද? අහයි පොඩක් තියෙනවා. මෙතෙන්ට ගන්නකො. වෙන්නේ නැහැ. වතුර පස්සට ලයි ඈ? වතුර පස්සට ලයි ඉන්නට පොල් වතුර වැඩි කියලා. ඒක බලමුකෝ. බලමුකෝ. ඔන්න ඉතින් ඊළඟට අපේ වත්තේ හැදුණු ගස් ලැබු තමයි අම්මා මේ අපිට ගෙනල්ලා දෙන්නේ. කැඩෙනව ඉන්නකෝ. කෑලක් ගන්න. කැඩුනත් එක්ක. කෑවා ඒක. ඉතින් අපේ අම්මලා ගෙදර ආවොත් නම් මේ වගේ වත්තේ තියෙන දේවල් කන්න දින එකේ ඉවරයක් නැහැ. මාත් එහෙම තමයි මංගේ හදලා තියෙන තැනත් ගොඩක් පළතුරු වර්ග හදලා තමයි තියෙන්නේ. ඉතින් අපි නැති නිසා නම් දැන් ටිකක් ඒවා අඩුයි. ඊළඟට ඉතින් කම්මැලිකමට ගියා ඔන්චිලි පදින්න. මට ඔන්චිලි පදින්න ඕනේ. හරි ඔයත් අස පොළොවෙන් වැටි පොළොවෙන් බින්දු කහසරදී අපි ඔන්චිල්ලා පදිනවා. ෂෝගානේ චුටිකාරයන් මේ වගේ ඉතින් හදාගෙන පදිනවා. දැන් ඉතින් දැන් ළමයි දේව නැහැ. අපි ඉතින් මේ ඉස්කෝලේ වාඩුවනේ මේ ආපු නිසා මේ අපේ නංගි මෙයාලා හදලා තියෙනවා. මම ඉතින් දැන් ඉන්න වාඩි වෙනවා බලන්න. මේ ෂෝගාතද? ඉතින් ගොඩ දවසකට පස්සේ අපි දැන් නිවාඩුවට ආවා අපි අම්මලා එක්ක. ඉතින් බලන්න පද දවසක් මොනවද කරන්න කියලා. ඉතින් ලොකු දෙයක් නැහැ. ඉතින් අපි ලෑඩ් පොඩි කැමරාවක් හදන්න ඉන්නවා. මම ඒකත් ගාලා පෙන්නන්නම්. ඒක තමයි. මේ ඉන්නේ අපේ ගෙදර අරන් හදාගත්ත එක්කෙනා. අපි එහෙම තමයි එයාට කියලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගෙවල් වල තියෙනවද මේ වගේ අරන් හදාගත්ත කට්ටිය? නේද? පහු වෙනකොට එයාලා තමයි ගෙවල් වල අයිතිකාරයෝ. ඉතින් ඔන්න අම්මත් එක්ක අම්මයි නංගි දෙන්න යන්න හදන්නේ ටවුන් ගිහිල්ලා එන්න. මොකද ඊයේ අපේ නංගිගේ උපන්දිනේ නිසා අද ඉතින් දඩයක් දාන්න තමයි මේ යන්න හදන්නේ. අපිටත් මොනවා හරි ගේන්න එනකොට කන්න. දැන් ගොඩක් දවල් වෙලා අපේ අම්මයි නංගි තාම නැහැ. ඉතින් අපිට බඩගිනි. ඒ නිසා අපි කෑම කන්න තමයි මේ යන්නේ. මේ බලන්නකෝ අද මගේ දවල් කෑම එක. ඉතින් මම ගොඩ කාලෙකින් තමයි අපේ අම්මා හදපු කෑම කන්නේ. මං හරිම ආසයි අම්මා හදන කෑම කන්න. හැබැයි ඉතින් දැන් අම්මට තාත්තට ටිකක් අසනීප නිසා එයාලා දැන් ඉස්සර වගේ අර තෙල් මිරිස් දාලා එහෙම කෑම හදන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අම්මා කොහොම හැදුවත් මට නම් කෑම රසයි. මමත් පොඩි කාලේ ඉඳලා කෑම හදන්න ඉගෙන ගත්තා. හැබැයි අම්මා අපෙන් වැඩක් නම් ගත්තේ නෑ. ඒ දැන් ඉතින් බැඳලා අපි වෙනම ගිහලා ඉන්න නිසා මගේ පොඩි දෙන්නටයි මහත්තයාටයි මගේ අතින් තමයි මං කෑම හදලා දෙන්නේ. මං ආසයි අපේ අම්මා වගේ වෙන්න. මොකද පොඩි කාලේ ඉඳන්ම අපේ තාත්තගේ හැම වැඩක්ම අම්මගේ අතින් තමයි හරි පිරිසිදුවට පිළිවෙලට උනේ. ඉතින් මේ ඉන්නේ අපේ අම්මගේ තනියේ තියෙන යාළුවෝ. ඉන්නේ අපේ අම්මගේ තනියේ තියෙන එක්කෙනා. සෝයි යන්න දැන් තව ගොඩක් කට්ටිය ඉන්නවා මෙතන මේ අඬුයි යන්න ඔයා මෝ අපයි දන්නේ දැන් අපේ අම්මලා ආවා. ඉතින් අම්මත් එක්ක එකතු වෙලා මං තාත්තව නෑවුවා. ඉතින් ආවලා ඇඳුම් අඳලා දැන් මේ තාත්තගේ නියපොතු ටික කපන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ තාත්තට කෑම කවලා බෙහෙත් දීලා ඉතින් මං තාත්තගේ වැඩ ටිකත් පුළුවන් විදියට කරා.
ඉතින් අපේ තාත්තද මෙහෙම හිටියට ඉස්සර අපි තුන් දෙනාව අපේ අම්මව හැම අතකින්ම බලාගත්තේ අපේ තාත්තා තමයි. ඉතින් තාත්තගේ වැඩ කරන්න ළඟ නැති එක ගැන මම ගොඩක් දුක් වෙනවා. ඒත් ඉතින් පුළුවන් හැම වෙලාවකම මං ඇවිල්ලා ඉතින් මේ වගේ කරනවා. දේරාවෙන්න තියපු ආප්පයකට පොල් කිරි දැම්මනේ. බලන්නකෝ ඉතින් මේ අපේ අම්මා තකහණියම හවසට ආප්ප හදන්න දඟලන්නේ අපේ පොඩි දෙන්න ඉල්ලපු නිසා. අයින් වෙන නෝනා. ඇවිල්ලා අපේ. පොඩි කුක් ඇවිල්ලා. පොඩි කුක්කා. ඔන්න ලුණු දැම්මා. ඔන්න ඉතින් හවස් වෙලා ආප්ප හැදුවා බලන්නකෝ ඔයාලත්. කොබලන ආවයි හරියට කියන්නේ නැහැ. මගේ ආප්ප ඉතින් ඇයි මේ ගෙදරට ආවේ මේ කුස්සියට ආවේ? අපේ අම්මගේ ආප්ප මෝ අත පිච්චෙනවා. අපේ අම්මත් මේ හරියටම ආප්ප හදන්න දන්නේ නැහැ. ඉතින් එයා දන්න විදියට තමයි මේ අපේ පොඩි දෙන්නා ඉල්ලුවාම හදලා දුන්නේ. හැබැයි ඉතින් වැඩේ හොඳට ගියා. හාචි කෙනෙක් ඇවිල්ලා තමයි. ඊළ වැඩක් දාන්න නැත්නම් තැම්බෙන්නේ නැතුව තියෙන්නේ කෙනේ. මට කිරි ආප්පයක් හදලා දෙන්න. චන්දිකා ආප්ප. ඈ? නමවත් කියන්නයි. අපේ අම්මා ගලු බිස්නස් එක. හෙට සම්බන්ධ නෑ. හෙට ඉඳලා ආප්ප ඕන කට්ටිය ඕඩර් එකක් දාන්න. ඒක අපි ඒවනම් මේ ආප්ප. පජාය ආප්ප ඉන්න. මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න ආප්ප ඕන ප්‍රමාණෙත් එක්ක. අපි එවනවා ඔන්න. ඉතින් අම්මලත් එක්ක මේ වගේ හවස්වරු ගෙවන්න මං හරිම ආසයි. ඉතින් ඇත්තටම දැන් අපිට එහෙම කාලයක් හම්බ වෙන්නේ නැහැ. අපි ඉතින් වෙනම ඉන්න නිසා. ඉතින් අම්මා හොම ආප්ප හදනකන් අපේ නංගි ආප්ප කන්න අපිට ලුණු මිරිස් හැදුවා. මෙතන අපේ ආප්ප කඩේට කටසම්බෝල හදනවා. ආප්ප කන්න. මම දාගෙන කොටනවා අපේ ඉදර වැඩට ඉන්නේ කියලා. කොහොඩ බලන්න. අපේ ඉදර වැඩට ඉන්නේ රූප රාජිනී. කියලා හිතාගෙන ඉන්නේ කියලා. ඔන්න ඉතින් ඔහොම තමයි අපේ හවස්වරු ගෙවුනේ. නේ පැතුමි. චන්ද්‍රිකා අප්ප වැඩ කරන WhatsApp නම්බර් දෙකක් එක්ක අවශ්‍ය ආප්ප ගන්න අපිට WhatsApp මැසේජ් එකක් දාන්නනේ. මොනවද කියන්න තියෙනවට ආප්ප එක ගැන? අයනි මොනවද ඔයාට ආච්චිගේ ආප්ප ගැන කියන්න තියෙන්නේ? රසයි. රුක්ෂි අම්මට මොනවද කියන්න තියෙන්නේ? ඔයා කියන්නේ ඔයාට මොනවද අම්මගේ ආප්ප ගැන කියන්න තියෙන්නේ? අම්මා හදපු ආප්පයි නංගි හදපු ලුණු මිරිසුයි එක්ක මම තේත් හදාගෙන අපි ඉතින් පොඩි කතාවකුත් දාගෙන මේ විදිහට ආප්ප කෑවා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. මේ වගේ ලස්සන තවත් ඩේ ව්ලොග් එකක් අරගෙන මම ඔයාලා බලන්න එනකන් ඔයාලා පරිස්සමෙන් එන්න. ගිහින් එන්නම්.